මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න. ශක්තිය තිබුණා නම් ඔයාගේ අවුරුදු 10 ඔයාට ඒක කරන්න තිබුණා. ඔයා කිසි දෙයක් කරේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඔයා යුද්ධෙ දින්නා. රෙස්පොට් වරායක් හැදුවා. එයාපෝට් එකක් හැදුවා. සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. දැන් ඒකේ සත්තු ලගින්නේ. පාරවල් ටික හැදුවා. කුළුණක් හැදුවා. හොඳයි. ඔයාට මුළු රටේම මිනිස්සු කිව්වේ රටේ අප්පච්චි කියලා. ඒ කටවල් වලින්ම හෙන ගහපන් කියලා කියව ගත්තේ ඔයයි ඔයාගේ වටේ හිටපු මිනිස්සු ටික එකතු වෙලා. පළවෙනි අවුරුදු 5 ඔයාගේ යුද්ධ වෙනුවෙන් වෙන් කරා නම් දෙවෙනි අවුරුදු 5 ඔයා හොරකම් කරන්නේ නැතුව අමාත්‍ය මණ්ඩලයට හොරකම් කරන්න දෙන්නේ නැතුව දරුවන්ට ඕන විදිහට පිළුම් ගහන්න දෙන්නේ නැතුව රට ඇතුලේ හරි විදිහට රට පාලනය කරා නම් අර ඔයා වෙනස් කරගත්තු විවස්ථාවෙන් මැරෙනකම්ම ජනාධිපති වෙවි ඉන්න තිබුණා. එහෙමත් කරලා මේක සංවර්ධනය වුණා නම් හොරකම නැවැත්තුවා නම් දූෂණය වංචාව නැවැත්තුවා නම් රාජ්‍ය සේවය හරියට හැදුවා නම් ඊළඟ පාර නාමල් ඔය විදිහට ගේන්න ඕනේ නැහැ. ඔයාගෙන් පස්සේ නාමල් මිනිස්සුගේ හල්ල උඩින් තියනවා. එහෙනම් අනුර කුමාරට යන්නේ නැහැ රට. හැබැයි යුද්ධේ නවත්තපු ඔයාට හොරකම දූෂණය වංචාව නවත්තන්න බැරි වුණා. දරුවෝ 3 දෙනා මදාවි වැඩ කරනකොට ඒක නවත්ත ගන්න බැරි වුණා. සහෝදරයෝ ටික හොරකම් කරනකොට නවත්තන්න බැරි වුණා. සහෝදරයන්ගේ ළමයි හොරකම් කරන එක නවත්තන්න බැරි වුණා. අමාත්‍ය මණ්ඩලය හොරකම් කරන ඒවා නවත්තන්න බැරි වුණා. අද මේ වෙනකොට ඔයාගේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු ප්‍රබල ඇමතිවරු කීප දෙනෙක්ම ඇතුලේ. ඔප්පු වෙච්ච දේවල් වලට විතරක්. තව ගොඩක් දේවල් ඇති. දැන් ඔයා ගාව ඉතුරු වෙලා ඉන්නේ උන් ටික බලන්න. පට්ට පල් හොරු ටිකන්නේ. එකෙක් ඔයාව මරන්න ප්ලෑන් කරපු එක. අනිත් එක තැපල් 90 දේශපාලනේ පටන් ගත්ත එක. දැන් කළුතර ඉන්න ප්‍රකෝටිපතියෙක්. වටේ ඉන්නේ උන් ගොඩක් යෝන් ඔය වගේ. ඔයාට කෙලුනේ තුන් නිසාම නම්. දැන් ඉතුරු වෙලා ඉන්නේ තුන්ම නම්. පුතාට දුන්නා කියලා ඕක වෙනසක් වෙන්නේ නැහැ. ඒත් කියලා වෙනවා. අමතක කරන්න එපා ගෝඨාභය මල්ලි රට පාලනය කරාට ජනාධිපති විදියට. ඒක හැන්ඩල් කරේ ඔයා. මහ බැංකුවේ සත්‍යක් නැති වෙනකන් හිඳුනා. එක රත්තරන් අවුන්සියක් නැති වෙනකන් විකුණගෙන කෑවා. කිසි දෙයක් තිබුණේ නැහැ. අන්තිමට සදාකාලික විපක්ෂ නායක වෙලා හිටපු දේශපාලනයේ හතර වෙලා හිටපු ජීවිතේ ඡන්දකින් ජනාධිපති වෙන්න බැරි හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කෙරුවා ඔයාලා. ඒක නිසා ශක්තිය කොච්චර තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. අතීතේ අජූතයි. සෑහෙන්න කාලයක් ආයි නාමල්ට ජනාධිපති වෙන්න. ඒකත් ඔයා ගාව ඉඳලා ඔයාට කෙලවපු රටට කෙලවපු සෙට් එක හලලා අයින් කරලා අලුත් සෙට් එකක් આવුත් විතරයි. නැත්තම් ඒත් බෑ. මේ කියන්නේ පෞද්ගලික තරහක් හෝ පෞද්ගලික මතයක් නෙමෙයි. සමස්ත රටේ මිනිසුන්ගේ බහුතර මතේ. ඒ විතරක් නෙමෙයි. රටක් ලෝකයක් දන්න අමු ඇත්ත. දේශපාලන මතවාදයක් විතරයි තියෙන්නේ. ඔයාලත් එක්ක බෙදා ගන්න ඉඩම් ආරවුල් අපිට නැහැ. අපි හම්බ කරලා අපි කෑවා. අපි හම්බරු සල්ලි වලින් ඔයාලත් කෑවා. අන්තිමට අපි තමයි හම්බ කරලා තියෙන්නේ අපි තමයි වැඩ කරලා තියෙන්නේ. ඔයාලා කාලා සැප සම්පත් විදලා විතරයි. අපි තාම දුක් විඳිනවා.